අද දවසේ මගේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාලා හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. අද දවසේ පාඩමට යන්න කලින් චුටි මතක් කිරීමක් කරලා ඉන්නම් වෙනද වගේම අද දවසේ කවුරු හරි කෙනෙක් අලුතෙන්ම මගේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මගේ කලින් වීඩියෝස් ටික බලලා මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා චුටි ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි දැන් බලමු අද දවසේ මාතෘකාව මොකක්ද කියලා. ක්‍රියාපදයක් රහිත වාක්‍ය ගොඩනැගීම වැඩි දුරටත් කියන පාඩම් මාලාවට අදාළව මං ගිය පාර වීඩියෝ එකේදී ඔයාලට ප්‍රශ්න 117ක් අරගෙන ආවා. ඉතින් ඒ ප්‍රශ්න 117ට අදාළ පිළිතුරු තමයි අද මම වීඩියෝ එකෙන් අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම පිළිතුරු පරීක්ෂා කරන්න කලින් තමන් මේ අභ්‍යාසය සම්පූර්ණ කරලා ඉන්න ඕන. මේකෙදි මම වැඩිපුරම ඔයාලට කිව්වා ගිය පාර වීඩියෝ එකේදී මම මේකෙදි පරීක්ෂා කරන්නේ අපි ක්‍රියාපදයක් රහිත වාක්‍යයක් ගොඩනැගීමේදී පොඩි ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඉතින් මුලින්ම අපි දාන්න ඕන සබ්ජෙක්ට් එක, ඊළඟට be verb එක, ඊළඟට ඔබ්ජෙක්ට් එක. මට අද දවසේ මේ පිළිතුරු වලදී ඔයාලගේ සමහර විට පිළිතුරු සම්පූර්ණයෙන්ම 100% නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අයට ස්පෙලිංස් ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහර අයට වචන දන්නේ නැති ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර ප්‍රශ්න වලට තියෙන්න පුළුවන්. ඒ නිසා වාක්‍යයක් ගත්තම ඒ වාක්‍යයට අදාළ පිළිතුර මගේ පිළිතුර හා සම්පූර්ණයෙන්ම සමාන නොවෙන්න පුළුවන්. ඉතින් එහෙම ගැටලුවක් නැහැ. නමුත් මට මෙතනදී අවශ්‍ය වෙන්නේ ඔයාලා මේ වාක්‍ය ගොඩනගනකොට නිවැරදිව සබ්ජෙක්ට් එක හඳුනා ගැනීම, නිවැරදිව be verb එක හඳුනා ගැනීම සහ නිවැරදිව ඔබ්ජෙක්ට් එක හඳුනගෙන වාක්‍ය නිවැරදි පිළිවෙලට ගොඩනගලා තියෙනවා නම් ඇත්තටම මම මේකෙදි බලන්නේ අන්න ඒක පමණයි. එතකොට මෙතනදී ඔයාලට මම පහසු වෙන්න මොකක්ද සබ්ජෙක්ට් එක, මොකක්ද be verb එක සහ මොකක්ද ඔබ්ජෙක්ට් එක කියලා හඳුනගන්න පහසු වෙන්න මම මේක වාක්‍ය දෙනකොට ඔයාලට මේක වර්ණ ගන්නලා තියෙනවා. එතකොට මේකෙදි මම සබ්ජෙක්ට් එක තැඹිලි පාට වලින් සහ be verb එක කොළ පාටින් අවසාන වශයෙන් ඔබ්ජෙක්ට් එක නිල් පාටිනුත් වර්ණ ගන්නලා තියෙනවා. එතකොට මම මේ 117ම වාක්‍ය 117ම මේ විදිහට වර්ණ ගන්නලා තමයි තියෙන්නේ. ඔයාලා මේ පිළිවෙලට අදාළ සබ්ජෙක්ට් එක, අදාළ ඔබ්ජෙක්ට් එක සහ be verb එක මෙන්න මේ වර්ණ ගන්නලා තියෙන පිළිවෙලටම සඳහන් කරලා තියෙනවා නම් ඔයාලගේ වාක්‍ය නිවැරදි. මම මෙතනදී ගොඩක්ම අවධානය යොමු කරන්නේ ක්‍රියාපදයක් රහිත වාක්‍යයක් අඳුන ගන්න එක. ඊට පස්සේ ඒකට ඒ වාක්‍ය අදාළ කාලය අඳුන ගන්න එක. ඒ කාලයට අනුව be verb එක යොදන එක තමයි මම මෙතනදී ගොඩක්ම සැලකිලිමත් වෙන්නේ. කොට මේ මගේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ ගොඩක් වෙලාවට ඉංග්‍රීසියට ගොඩාක් දුර්වල අය. ඉතින් ඔයාලගේ මෙන්න මේ මං කිව්ව ස්ට්‍රක්චර් එකට තමන්ගේ වාක්‍ය නිවැරදිව පෙළගස්සලා තියෙනවා නම් ඔයාලගේ වාක්‍ය යම් තාක් දුරකට නිවැරදි. එතකොට ඔයාලගේ ඉංග්‍රීසි වචන වැරදි නම්, එහෙම නැත්නම් ස්පෙලිංස් වැරදි නම්, අනේ ඒ වගේ මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලා මේක නැවත කරලා වාක්‍ය නිවැරදි වෙනකම්ම ඔයාලා මේ වාක්‍ය නැවත කරන්න උත්සාහ කරන්න. අනේ හුරු වීම තමයි ඔයාලා මේකෙදි හදා ගන්න ඕන. එතකොට ටිකක් කරලා හුරු වුණාට පස්සේ දැන් අපි මේක භාෂාවක්නේ. මේක භාෂාවක් නිසා අපිට ලියලිය සබ්ජෙක්ට් එක මොකද්ද, ඔබ්ජෙක්ට් එක මොකද්ද කිය හොයන්න අමාරුයි. එතකොට ඔයාලට කාලයක් යද්දි මේක භාෂාවක් නිසා යම්කිසි කෙනෙක් එක්ක අපිට කතා කරන්න වුණොත් අපි ක්ෂණිකව අදාළ උත්තරේ අපි දෙන්න ඕන. ඉතින් අපි මේ වීඩියෝ එකෙන්ම සිංහල වාක්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය කරන වේගය හදාගන්නත් අපි මේකෙදි උත්සාහ කරමු. එතකොට කාලයක් යයි. ඔයාලට මේ 117 ලියන්න ඉස්සෙල්ලම නිවැරදිව ලියාගන්න පුළුවන් හැකියාව මුලින් ඇති කරගන්න ඕන. ඊට පස්සේ ටිකක් මේක හුරු වුණාට පස්සේ ඔයාලා මේක ස්පීකින් පැත්තට හුරු කරගන්න පටන් ගන්න ඕන. ඒකෙදි ඔයාලා කරන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. දැන් මම ඔයාලට මේකෙදි උත්තර දෙන්නේ. මේ අදාළ වාක්‍ය වලට උත්තර සපයන්නේ යම්කිසි කාල සීමාවක් තියලා. එතකොට මේකෙදි පිළිතුර ඩිස්ප්ලේ වෙන්නේ යම්කිසි කාලයක් යනවා. ඒ කියන්නේ අකුරෙන් අකුරට තමයි මම මේක ඇනිමේෂන් එක දාලා තියෙන්නේ. එතකොට ඔයාලා කරන්න ඕන මෙන්න මේ වාක්‍යයට අදාළ පිළිතුර මේකේ ඩිස්ප්ලේ වෙන්න කලින් ඔයාලා හැමෝම උත්සාහ කරන්න ඕන මේ අදාළ සිංහල වාක්‍ය තමන්ගේ මනසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න. එතකොට මෙතනදී
ඔයාලා ලියන්නේ. ඔයාලා මනසින් හිතන්න ඕන මේකට අදාළ උත්තරේ මොකක්ද කියලා. එතකොට ඒ වගේම තමයි තව දෙයක් ඔයාලට පුළුවන් මේක හුරු කරගන්න. මං කලින් වීඩියෝ එකෙදිත් සඳහන් කරා පුළුවන් නම් ඔයාලගේ දෙමාපියෝ එහෙම නැත්නම් යාළුවෝ එහෙම නැත්නම් කවුරු හරි ඉංග්‍රීසි භාෂාව හදාගන්න උනන්දු වෙන කෙනෙක් එක්ක එකතු වෙලා පුළුවන් නම් අදාළ කෙනෙක්ට සිංහල වාක්‍ය කියන්නේ ඔයා වෙනකොට ඔයා එතකොට අදාළ වාක්‍ය ඉංග්‍රීසියෙන් කන්වර්ට් කරන්න. එහෙම මාරුවෙන් මාරුවට මේක ටික කාලයක් කරනකොට ඔයාලටත් නොදැනීම මේ වාක්‍ය ඉංග්‍රීසි වලට ක්ෂණිකව කන්වර්ට් කරන්න පුළුවන් හැකියාව ඔයාලට හම්බෙනවා. ඇත්තටම කියනවා නම් ලියන එක නම් ඔයාලට මේක දෙපාරක් තුන් පාරක් කරනකොට ඔයාලට ලියන පැත්ත නම් අනිවාර්යයෙන්ම හදාගන්න පුළුවන්. ස්පීකින් පැත්ත හදාගන්න නම් ওই මං කිව්ව ක්‍රම දෙක පාවිච්චි කරන්න වෙනවා. ගොඩාක් ඉංග්‍රීසි වලට දුර්වල අය එකපාරටම ස්පීකින් පැත්ත හදන්න යන්න එපා. මුලින්ම ඔයාලා ලියන පැත්ත හදන්න 117 නිවැරදිවම ලියන්න ස්පෙලිංස් සහ අදාළ වචන වලට අදාළ ඉංග්‍රීසි සිංහල වචන වලට අදාළ ඉංග්‍රීසි වචන නිවැරදිව දාලා මේ වාක්‍ය 117 නිවැරදිව හදන්න පුරුදු වෙන්න මුලින්. ඊට පස්සේ ඔයාලා යන්න ඔයාලට දැනෙනවා ඔයාලට ඉංග්‍රීසි පුළුවන් කියන හැඟීම ටික දවසක් යනකොට ඔයාලට දැනෙනවා. ඒ වෙනකොට ඔයාලා මං අර කිව්ව ස්පීකින් පැත්ත ස්පීකින් පැත්ත හදාගන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට තනියම මේ ඉංග්‍රීසි පාඨමාලාව හදාරන්න නම් ඔයාලට තනියම කරන්න පුළුවන් ක්‍රමය තමයි මම මුලින් කිව්වේ. ඒ කියන්නේ මේක ඩිස්ප්ලේ වෙන්න කලින් වාක්‍ය අදාළ ඉංග්‍රීසි වාක්‍ය ඩිස්ප්ලේ වෙන්න කලින් ඔයාලා සිංහල වාක්‍ය අදාළ සිංහල වාක්‍ය කන්වර්ට් කරන්න ඕනේ හිතින් ඉංග්‍රීසි වලට. ඒක තමන්ට තනියම වුණත් කරන්න පුළුවන්. ඒතර පිරිසක් ඉන්නව නම් කාට හරි ගොඩාක් වෙලාවට මේක පිරිසක් එක්ක කරනවා නම් ගොඩක් සාර්ථකයි. ඒතර පිරිසක් ඉන්නවනම් එක්කෝ අම්මත් එක්ක එහෙම නැත්නම් තාත්තත් එක්ක එහෙම නැත්නම් යාළුවෙක් එක්ක එකතු වෙලා මේ ක්‍රමය කරනවා නම් ඔයාලට දෙවෙනි ක්‍රමයට යන්න පුළුවන්. අදාළ සිංහල වාක්‍ය කවුරු හරි අහනකොට ඔයාලට ඉංග්‍රීසියට එක කන්වර්ට් කරන්න පුළුවන්. හැබැයි ඒකේ වේගය ක්‍රමයෙන් ඔයාලා වැඩි කරගන්න ඕන. ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. ඒතර මෙතන ඔයාලා අවසානයේ අනිවාර්යයෙන්ම 117න් කීයක් ඔයාලගේ හරි ගියාද කියන එක පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මෙතන ගොඩාක් වාක්‍යවල ඔයාලා දැක්කා ද කියලා හැමතැනම යොදලා තියෙනවා. ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති ඇයි මේ ද කියලා යොදන්නේ කියලා. මං ඇයි එහෙම ද යොදන්නේ කියන එක මං ඔයාලට ඊළඟ වීඩියෝ එකකදී අරගෙන එන්නම්. එහෙනම් මං අද දවසේ ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.